2025 අපේ පෙපැක් 4 2025 ළමයින්ගේ පෙපැක් 4 තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. පෙපැක් 4 print out එක අරගෙන ඔයගොල්ලෝ සූදානමක් ඇති කියලා මම හිතනවා. අ, පළවෙනි ප්‍රශ්නේ 1 2 3 මම මේ පළවෙනි රෙකෝඩින් එකෙන් කරලා ඉවර කරන්නයි හදන්නේ. හරිද? තප්පරයක් දෙන්න. හරි අපි වැඩේ පටන් ගමු. ඔයගොල්ලන්ගේ මේ පෙපර් පැක් 4 print out එකක් ගන්න අරගෙන අද මගේ වීඩියෝ එක බලලා ඒ වැඩේ කම්ප්ලීට් කරගන්න 1යි 2යි 3යි වීඩියෝස් තුනත් PDF තුනත් ඕගලන්ට දැනට අපි දැන් මේ වෙනකොට වෙබ්සයිට් එකට මුදා හැරලා තියෙනවා අපේ ඕගලන්ට මම දන්න තරමට YouTube data වලින් ඒ වීඩියෝස් ටික බලන්න පුළුවන්. හරි. ප්‍රශ්න අංක 1 පේපර් පැක් 4 ප්‍රශ්න අංක 1 අයන්න එකේ අයන්න ජීවිත රක්ෂණාවරණයක් සරසා ගැනීමට වෘත්තිකයෙකු වන දමයන්ත මහතා තීරණය කර ඇත. හරිද? එම රක්ෂණාවරණය සලසා ගැනීමේදී රක්ෂණ සමාගමක් වෙත යාම මෙන්ම රක්ෂණ නියෝජිතයෙකුව හරහා රක්ෂණාවරණය සලසා ගැනීම යන විකල්ප ක්‍රම දෙක පවතින බව දමයන්ත වෙත හඳුනාගත හැකි විය. ඔහු රක්ෂණ නියෝජිතයෙකු හරහා රක්ෂණය සලසා ගැනීමේ විකල්පය තෝරාගෙන ඇත. කේස් එක තේරුම් ගන්න. සාමාන්‍ය අපිට පුළුවන් රක්ෂණ සමාගමක් වෙත ගිහිල්ලා රක්ෂණ සමාගමේදී අපේ රක්ෂණ අවශ්‍යතාව කරගන්න. හැබැයි ගොඩක් ලංකාවේ පුරුද්ද තමයි මිනිස්සුන්ගේ රක්ෂණ නියෝජිත මහත්මෙක් අපිට හිතවත් අපි දන්න. දැන් අපි රක්ෂණ ආවරණය සලසගෙන සෙලින්කෝ එක නම් ඊට අදාළ කෙනෙක් අපි කොහොම හරි හිතවත් කෙනෙක් කන්ටැක්ට් කරගන්නවා. සොෆ්ලොජික් නම් අපි යන්නේ අපි සොෆ්ලොජික් කෙනෙක් කන්ටැක්ට් කරන යාළුවෙක්ගේ යාළුවෙක් දෙන්න අපේ ඥාතියෙක් කවුරු හරි සම්බන්ධතාවක් හදා ගන්නවා. එතකොට හදාගෙන තමයි අපි මේ රක්ෂණ නියෝජිතයා හරහා තමයි රක්ෂණ ආවරණය සලසගන්නේ. ප්‍රශ්න කරන්නේ දැන් මෙයා තෝරගෙන තියෙන්නේ තේ විකල්පේ රක්ෂණ නියෝජිතයෙක් හරහා රක්ෂණ ආවරණය සලසා ගැනීම. එමගින් දමයන්ත මහතා වෙත නෙමේ එහෙම රක්ෂණ නියෝජිතේ කරා යන එකකින් අපිට තියෙන පොදුවේ තියෙන වාසි කීපයක් තියෙනවා. අහන්නේ වාසි මොනවද කියලා. එකක් තමයි මේ අපිට රක්ෂණ ආවරණය සලසගන්න ගියාට පස්සේ අපි රක්ෂණය ගැන ගොඩක් දේවල් දන්නේ නැහනේ. හරිද මේ ඉන්ෂුරන්ස් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේකෙන් අපිට ආවරණය වෙන අවදානම් මොනවද? ආවරණය කරන්නේ නැති අවදානම් මොනවද? අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩකට උත්තර රක්ෂණ නියෝජිත මහත්තයා දන්නවා. දෙක අපිට මේ වෙලාවේ රක්ෂණ සමාගමෙන් ගන්න තියෙන වාසිදායකම රක්ෂණ එයාගෙන් දැනගන්න පුළුවන්. තුන අපි රක්ෂණ වාරික ගෙවාගෙන යද්දී අපිට රක්ෂණ වාරිකේ ගෙවා ගන්න බැරි වුණොත් නියමිත දිනේට සමහරට එයා ඒ අදාළ මුදල එයාගේ අතින් ගෙවලා හරි අපිට රක්ෂණ ගිවිසුම අඛණ්ඩව කරගෙන යන්න ඉඩ දෙනවා. තව විශේෂම වැදගත් දේ තමයි රක්ෂණ සමාගමක් කරහා අපි රක්ෂණ ආවරණය සලසගෙනදී රක්ෂණ නියෝජිතෙක් සම්බන්ධ කර ගැනීම වැදගත් වෙන්නේ. අපිට බෙනිෆිට් එකක්, ක්ලේම් එකක් ගන්න තියෙනවා නා අපි තුන් කවුරු හරි කෙනෙක් රෝහල්ගත වුණා කියලා. ඒ රෝහල්ගත වෙච්ච කෙනාට එහෙට මෙහෙට යන්න බෑනේ. යා රෝහලේනේ ඉන්නේ. ඒතර ඒ අදාළ කටයුතු ටික සම්පාදනය කළ රෝහලට ඇවිල්ලා රෝහලේදී මේ අදාළ ලීවිලි ටික අත්සන් කළා අදාළ කටයුතු සම්පාදනය කළ දෙන රක්ෂණ නියෝජිත මහත්මයෙක් කරා නිසා රක්ෂණ නියෝජිතයෙක් කරහා රක්ෂණ ආවරණය සලසා ගැනීම තමයි ලංකාවේ පුරුදු ක්‍රමය. ඒකට හේතු මම ওই කියපු කාරණා ටික තමයි ප්‍රායෝගිකව බලපාන අපි තාම පැහැදිලි උත්තරයක් දැන් ලියාගමු. 1 රක්ෂණ ආවරණය පිළිබඳ රක්ෂණ ආවරණය පිළිබඳ රක්ෂණ ආවරණය පිළිබඳ සියලු අදහස් සහ තොරතුරු සැපීම සියලු අදහස් සහ තොරතුරු සියලු උපදෙස් සහ තොරතුරු සැපීම සියලු උපදෙස් සහ තොරතුරු සැපීම දෙක වන්දි ලබා ගැනීමේ කටයුතු සඳහා වන්දි ලබා ගැනීමේ කටයුතු සඳහා පහසුකම් සැලසීම පහසුකම් සැලසීම තුන වාරික ගෙවීමේ පහසුකම් සැලසීම වාරික ගෙවීමේ පහසුකම් සැලසීම හතර රක්ෂණාවරණයක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැලසීම රක්ෂණාවරණයක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැලසීම පහ රක්ෂණ සමාගමේ නවතම සේවාවන් හා
රක්ෂණ සමාගමේ නවතම සේවාවන් හා රක්ෂණ ඔප්පු පිළිබඳ දැනුවත් කිරීම. රක්ෂණ ඔප්පු පිළිබඳ දැනුවත් කිරීම. රක්ෂණ ඔප්පු පිළිබඳ දැනුවත් කිරීම. හරි. ප්‍රශ්න අංක 1 ආයන්න. 1 ආයන්න 1. ජීවිත රක්ෂණ ඔප්පුව නඩත්තු කිරීම යනු කුමක්ද? පුංචි සරල දෙයක්. අපි ජීවිත රක්ෂණ ආවරණයක් ගත්තාම අපිට රක්ෂණ වාරිකය ගෙවන දිනයක් දෙනවා. ඒ දිනේට අපි වාරිකය ගෙවන්න ඕන එකඟ වූ කාලය තුල. අපිට ජීවිත රක්ෂණයක් ගන්නකොට අපිට සාමාන්‍ය අපි කියනවා අවුරුදු 5කින්ද අවුරුදු 10ක්ද අවුරුදු 20ක්ද අපි ඉන්ෂුරන්ස් එක ගන්න කියලා ඒ කාලය තුල නියමිත දිනේට මාසපතා මාස 3කට වතාවක් Taman එකඟ වෙච්ච විදියට අවුරුද්දට වතාවක් එහෙම නැත්නම් අපේ වාරික ගෙවන්න ඕනේ. හැබැයි සමහරලාට ඉන්ෂුරන්ස් එකක් ගෙවාගෙන යද්දි මිනිස්සු මැරෙනවා. මැරුණාම යැපෙන්නන්ට තමයි වන්දි හම්බෙන්නේ. ඒතකොට මැරෙනකන් හරි මේ වැඩේ හරියට කරලා තියෙනවනේ. මොකද මැරෙනකන් හරියට වාරික ගෙවලා තියෙනවා නම් තමයි කන්ටිනියු වෙලා තියෙනවා නම් තමයි ඉන්ෂුරන්ස් එක යැපෙන්නන්ට වන්දි හම්බෙන්නේ. අපි රක්ෂණ වාරික හරියට ගෙවන්නේ නැතුව ඉඳලා හදිසියේ මිනිස්සෙක් මරුණොත් එතකොට ඉන්ෂුරන්ස් එකෙන් වන්දි ගෙවන්නේ නැහැ ඒකට. තේරෙනවද? ඒ කියන්නේ ජීවිත රක්ෂණ ඔප්පුවක් නඩත්තු කරනවා කියලා කියන්නේ නිසි පරිදි වාරික ගෙවලා රක්ෂණ ඔප්පුව අර සක්‍රියව පවත්වාගෙන යාම. තේරෙනවද? එතකොට ජීවිත රක්ෂණ ඔප්පුවක් අක්‍රිය වෙන අප්‍රාණික වෙන එහෙම නැත්නම් ඔකට ඉංග්‍රීසියෙන් කියනවා ලැප්ස් වෙන බලපාන හේතුව තමයි වාරික මුදල් නිසි පරිදි නොගෙවීම අතපසු කරන එක සහ ඒවට අදාළ ක්‍රියාමාර්ග. ඒ කියන්නේ රක්ෂණ සමාගම එතකොට අපිට විකල්ප ක්‍රියාමාර්ග දෙනවා. ඔයා එහෙනම් මෙච්චර කාලයක් තව මාස කීපයක් ගත කළා. ඔයාගේ ආර්ථික ශක්තිතාවය හැදුනහම ඔයා ගෙවාගෙන යන්න. එහෙනම් අපි ඒක ඉන්ෂුරන්ස් එකෙන් එහාට දික් කරනවා. තේරුණත් ඒක අතහැරලා දාන්න. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ විකල්ප ක්‍රම අපිට විකල්ප අවස්ථාවක් දෙනවා. මේක ගෙවාගෙන යන්න කන්ටිනියු කරගන්න විදි හදලා දෙනවා. ඉතින් ඒකටත් අපි ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් රක්ෂණ ඔප්පුව මොකද වෙන්නේ? අක්‍රිය වෙනවා. අප්‍රාණික වෙනවා. ලැප්ස් වෙනවා. එතකොට කොහොමද එහෙම ලැප්ස් වෙන්නේ නැතුව ඉන්ෂුරන්ස් එක නඩත්තු කරගෙන යන්නේ? හරි පළවෙනි ප්‍රශ්නේ. ජීවිත රක්ෂණ ඔප්පුවන් නඩත්තු කිරීම යනු කුමක්ද? ලියමු. නියමිත කාලය තෙක් හෝ නියමිත කාලය තෙක් හෝ මරණය තෙක් හෝ මරණය තෙක් හෝ වාරික මුදල් ගෙවමින් වාරික මුදල් ගෙවමින් වාරික මුදල් ගෙවමින් රක්ෂණ ඔප්පුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමයි. රක්ෂණ ඔප්පුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමයි. ප්‍රශ්න අංක 2 ආයන්නේ 2 ජීවිත රක්ෂණ ඔප්පුව නඩත්තු කිරීමට නොහැකි වන අවස්ථා දක්වන්න. 1 1 වාර මුදල් මෙහෙම ලියමුනේ පැහැදිලිව ලියමු. වාර මුදල් කොහොම තේරෙන්නේ නැහැ මොන මගුලක්ද කියලා. රක්ෂණ වාරික 1 රක්ෂණ වාරික නියමිත පරිදි ගෙවීමට අපොහසත් වීම. නියමිත පරිදි ගෙවීමට අපොහසත් වීම. ගෙවීමට අපොහසත් වීම. 2 වාර මුදල් හිඟව තබා ගැනීම හා වාර මුදල් හිඟව තබා ගැනීම හා වාර මුදල් ගෙවීමට වාර මුදල් ගෙවීමට කිසිදු පියවරක් නොගැනීම. වාර මුදල් ගෙවීමට කිසිදු පියවරක් නොගැනීම. හරි. ප්‍රශ්න අංක 2 අයන්න. ගින්නට අමතරව අනුශාංගික කලාප රක්ෂණ ඔප්පුව යටතේ ආවරණය කරන වෙනත් අවදානම් දක්වන්න. මෙහෙමයි. ගිනි රක්ෂණ යටතේ තියෙනවා රක්ෂණ වර්ගයක් ආවරණය කරන අවදානමක් අනුශාංගික කලාප රක්ෂණය කියලා. ඒකෙදි කරන්නේ ගින්නක් නිසා අපි තුමු ව්‍යාපාරික ගොඩනැගිල්ලකට භෞතික හානියක් වෙනවා. ඒතර රක්ෂණ සමාගමේ භෞතික දේපල වලට වන්දි ගෙවනවා. එහෙම වන්දි ගෙවලා ඒ ලැබිච්ච වන්දියෙන් අදාළ ව්‍යාපාරයේ ගොඩ නැගුවත් ඒ කාලය තුල තවත් අපිට අර මේ ඍජුව භෞතිකව වෙච්ච හානිය දිහා බලාගෙන ඉඳිද්දි අපිට අමතක වෙන වියදම් ටිකක් තියෙන එකක් තමයි
අපි તો ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ගිනි අරගෙන මේක හදන්න වන්දියකුත් හම්බුණා. දැන් මාස දෙකක් ගියා ගොඩනැගිල්ල හදන්න කියලා. ඒ මාස දෙක ඇතුළත ව්‍යාපාරයේ ලාභ හිමි වෙනවා. ඒ වගේමයි ගිනි ගත්තා කියලා නෑ වැඩ කරන සේවකයන්ට පඩි සහ අර්ථසාධක ගෙවන්න වෙනවා. ව්‍යාපාරේ ගිනි ගත්තා කියලා නෑ ලීසින් එක ගෙවන්න ඕනේ ලොරිවල. වාහනවල ලීසින් ගෙවන්න ඕනේ. පරිපණම් බදු ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ භෞතිකව ගින්නකින් ව්‍යාපාරයකට හානියක් වුනහම අනිත් වියදම් ඔක්කොම නතර වෙන්නේ නේද? සමහරවිට මේ ආයතනයට අලුතින් software එකක් develop කරා මේ ගනුදෙනු සඳහා කැෂියර් එකට. එතකොට ඒ software එකට ගෙවන මාසික ගාස්තු ඒවා ගෙවන්න ඕනේ. ගිනි ගත්තා කියලා ඕන්න ඉතින් සහනයක් හම්බෙන්න පුළුවන් බැරි නෑ. ඒක ෂුවර් නෑ. හම්බ නොවුනොත් ඒවා අපිට ගෙවන්න වෙනවා. ඒ නිසා ව්‍යාපාරයකට ගින්නකින් සිදුවන භෞතික හානියට අමතරව අර අපි කිව්ව අර පේන්නේ නැති වියදම් ටික ඕන්න වීඩියෝ පොඩ්ඩක් ආයි පස්සට අරන් ඒ පේන්නේ නැති වියදම් ටිකක් එනවා. ඒ වියදම් ටික ආවරණය සඳහා තියෙන රක්ෂණ ආවරණය තමයි අනුශාංගික ලාභ රක්ෂණය කියලා කියන්නේ. ප්‍රශ්නේ අහන්නේ ගින්නට අමතරව අනුශාංගික ලාභ රක්ෂණ උප්පුවක් යටතේ ආවරණය කරන වෙනත් අවදානම් දක්වන්න. 1. ව්‍යාපාර කටයුතු ඇනහිටීමෙන් නැතිවන අලාභ. ව්‍යාපාර කටයුතු ඇනහිටීමෙන් නැතිවන අලාභ. 2. 2. ලාභය අහිමි වීම. ලාභය අහිමි වීම. 3. සේවක වැටුප් බදු කුලී වැනි වියදම් දැරීම. සේවක වැටුප් තුන්වෙනි එක සේවක වැටුප් බදු කුලී වැනි වියදම් දැරීම. වියදම් දැරීම. 4. බැංකු ණය සඳහා ගෙවිය යුතු පොලි. බැංකු ණය සඳහා ගෙවිය යුතු පොලි. 5. ව්‍යාපාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට දැරීමට සිදුවන පිරිවැය. ව්‍යාපාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට දැරීමට සිදුවන පිරිවැය. වෙනත් ස්ථානයකට ගෙන යාමට දැරීමට සිදුවන පිරිවැය කියලා ප්‍රශ්න අංක දෙකේ අයන්නේ චුට්ටක් නතර වෙලා බෝඩ් එක දිහා බලන්න. හරිද? මේ තියෙන රක්ෂිත දේපලක්. මේක අයිති X කියන පුද්ගලයාට. මේ රක්ෂිත දේපලක්. මේක කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන්. මේක ගබඩාවක් වෙන්න පුළුවන්. මේක නැවක් වෙන්න පුළුවන්. ඕන එකක් හිතා ගන්න. මේක රක්ෂිත දේපලක්. දේපලක්. රක්ෂිත නෙමෙයි. දැන් රක්ෂණය කරන්න හදන්නේ. X කියන පුද්ගලයා සතුව මේ තියෙන්නේ දේපලක්. එයා මේක රක්ෂණය කරනවා A කියන රක්ෂණ සමාගම වෙත. ඒතර මෙයා රක්ෂිතයා වෙනවා. මෙයා රක්ෂකයා වෙනවා. ඒ කියන රක්ෂණ සමාගම බැලුවා මේ අවදානම අති විශාලයි. ලොකු බරක්, ලොකු අවදානමක්. මොකද මේ දේපලට හානියක් වුණොත් ඒ කියන රක්ෂණ සමාගමට සිද්ධ වෙනවා වන්දි ගෙවන්න. එහෙම වන්දි ගෙවුවොත් ඒ කියන රක්ෂණ සමාගමේ පොදු අරමුදල හීන වෙනවා, අඩු වෙනවා ලොකු ගාණකින්. එනිසා එයා තීරණය කරනවා Tamanට වඩා විශාල රක්ෂණ සමාගමක් වන B වෙත මේක රක්ෂණය කරන්න. මේක B වෙත රක්ෂණය කරන්න. මේ X හා A අතර සිද්ධ වෙච්ච ක්‍රියාවලියට කියන්නේ රක්ෂණය කියලා. A සහ B අතර සිද්ධ වෙන ක්‍රියාවලිය මෙන්න මේකට අපි කියනවා ප්‍රතිරක්ෂණය කියලා. මේකට කියන්නේ ප්‍රතිරක්ෂණය කියලා. එහෙනම් තේරුම් ගන්න. යම් පුද්ගලයෙක් සතු දේපලක් රක්ෂණ සමාගමක් වෙත බාර දුන් පසු එම රක්ෂණ සමාගම විසින් එය නැවත රක්ෂණ සමාගමක් වෙත රක්ෂණය කළොත් අපි මෙන්න මෙතන සිද්ධ වෙච්ච ක්‍රියාවලියට තමයි කියන්නේ ප්‍රතිරක්ෂණය කියලා. මේකට තමයි කියන්නේ ප්‍රතිරක්ෂණය කියලා. පැහැදිලිද? right. එතකොට මේ ප්‍රශ්නට දැන් අපි යමු. දැන් ප්‍රශ්නේ කියවමු. දර්ශන පතේ පොඩ්ඩක් අපැහැදිලි වුණානේ. චුට්ටක් කියන කැමරා එක ඇඩ්ජස්ට් කරගන්න. අන්න හරිනේ. හරි.
අපි ඒකට කියනවා මෙන්න මේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියට තමයි කියන්නේ එතකොට ප්‍රතිරක්ෂණය කියලා. හරිද? ප්‍රශ්නාංක 2 ආයන්න ප්‍රතිරක්ෂණයන් හඳුන්වා දැන් හඳුන්වන්න පුළුවන් නේ. රක්ෂණ සමාගමක් වෙත බාර දුන් අවදානමක් එම රක්ෂණ සමාගම විසින් තවත් රක්ෂණ සමාගමක් වෙත රක්ෂණය කිරීම. මේකෙන් රක්ෂිතයට තියෙන සාමාන්‍යයෙන් දැන් ප්‍රතිරක්ෂණය කරන්නේ රක්ෂකයානේ. එතකොට මේකේ රක්ෂිතයට තියෙන වාසිය මොකක්ද දානවා? වාසි මෙහෙම හිතන්න පුළුවන්. එකක් තමයි අපි ඉතින් ප්‍රතිරක්ෂණය කියන එක ලියමු. හරිද? ප්‍රශ්නේ කියන දෙකේ ආයන්න ප්‍රතිරක්ෂණයන් හඳුන්වා ප්‍රතිරක්ෂණය මගින් රක්ෂිතයන්ට අත්වන ප්‍රතිලාභ දක්වන්න. ඉස්සලා ප්‍රතිරක්ෂණය අපි නිර්වචනය කරමු. හැඳින්වීමක් ලියමු ලියන්න. රක්ෂණ සමාගමක් විසින් රක්ෂණ සමාගමක් විසින් රක්ෂණ සමාගමක් විසින් බාර ගන්නා ලද රක්ෂණ අවදානමක් බාර ගන්නා ලද රක්ෂණ අවදානමක් එම ආයතනයේ විසින් තවත් රක්ෂණ සමාගමක හෝ කිහිපයක තවත් රක්ෂණ සමාගමක හෝ කිහිපයක රක්ෂණය කිරීම ප්‍රතිරක්ෂණයයි 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 ඒකේ දෙවෙනි ප්‍රශ්නේ ඒකේ තව කොටසක් අහනවා ප්‍රතිරක්ෂණය මගින් රක්ෂිතයන්ට අත්වන ප්‍රතිලාභ දක්වන්නලු. ප්‍රතිලාභ දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ X කියන පුද්ගලයාගේ දේපලනේ Aට රක්ෂණය කරන්නේ. එයා විසින් මේක Bට රක්ෂණය කරන්නේ. එතකොට මේ X කියන පුද්ගලයා දන්නවා මගේ දේපල රක්ෂණ සමාගම් දෙකක් වෙත ආවරණය කරලා තියෙන. ඒ කියන්නේ Aට වන්දි ගෙවන්න බැරුණොත් පිටිපස්සෙන් B ඉන්නව වන්දි ගෙවන්න. ඒතර ප්‍රතිරක්ෂණයේදී පණිවිඩයක් කරනවා රක්ෂිතයාට Tamanට වන්දි ලැබෙන බව ස්ථිරයි නිශ්චිතයි කියලා. එක. දෙක දැන් අපි X ගේ පැත්තෙන් නම් ආයි බලමු. X මේ දේපල රක්ෂණය කරන Aටනේ. එයාට රක්ෂණය කරාම රක්ෂණ වාරික ගෙවන්නේ X විසින් Aට. ඒක එතනින් ඉවරයි. ඒ තමන්ගේ අවදානම බාර දෙනවා Bට. එතකොට තමන්ට තියෙන අවදානමයි කියන්නේ Aට තියෙන අවදානම අඩු වෙනවනේ දේපල සම්බන්ධයෙන්. අවදානම අඩු වෙනවා. අවදානම අඩු වෙනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් රක්ෂණයේදී ක්‍රමයක් තියෙනවා. අවදානම අඩු වෙනකොට වාරිකය අඩු වෙන්න ඕනේ. Aගේ අවදානම අඩු වෙනකොට එයා X ගෙන් ගන්න රක්ෂණ වාරිකය අඩු කරන්න ඕන. එතකොට රක්ෂණ වාරිකය අඩු වෙනවා ප්‍රතිරක්ෂණය නිසා. පැහැදිලි? ප්‍රායෝගිකව ප්‍රතිරක්ෂණයක් රීඉන්ෂුරන්ස් එකක් දානවා කියලා කියන්නේ ඒක තමන් දැනගත්ත ගමන් තමන් බලන්න ඕන තමන්ගේ වාරිකය මොකද උනේ කියලා අඩු වෙන්න ඕන. රුපියල් 12000ක් ගෙවනවා නම් ඒක රුපියල් 9000කට අඩු වෙනවා. උදාහරණයකට කිව්වේ. එමෙ නිශ්චිත ඉලක්කයක් නැහැ. සමාගමෙන් සමාගමට ඉලක්ක වෙනස. මම නිකන් උදාහරණයකට කිව්වේ නිකන් අර ඒ වගේ ගාණක් මුදලක් ප්‍රතිරක්ෂණය කළ වහාම රක්ෂිතයාගේ පැත්තෙන් වාරිකය අඩුවීමක් වෙන්න ඕන. එක ප්‍රතිරක්ෂණය මගින් සමාගම්වල වගකීම් ප්‍රතිරක්ෂණය මගින් සමාගම්වල වගකීම් පිටන් කළ හැකි නිසා අය කරන වාරිකයේ අඩු මට්ටමක පැවතීම අය කරන වාරිකයේ අඩු මට්ටමක පැවතීම අය කරන වාරිකයේ අඩු මට්ටමක පැවතීම දෙක විශාල වටිනාකමක් ඇති දේපල රක්ෂණය කළ හැකි නිසා වන්දි ලැබෙන බවට සහතික වීම හරි ප්‍රශ්නක දෙක ඉවරයි වේලාව නාස්ති කරන්න නැතුව දැන් යමු ප්‍රශ්නාංක 3ට එකේ තුන්වෙනි ප්‍රශ්නේ එකේ තුන්වෙනි ප්‍රශ්නේ අයන්න ඒකට උඩින් දාගන්න ඇඩ්වාන්ස් ලෙවල් 2017 කියලා මේක 2017 A level paper එකකින් උපුටාගත්තු ප්‍රශ්නයක් ඇඩ්වාන්ස් ලෙවල් 2018 කියලා දාගන්න 17 sorry ඇඩ්වාන්ස් ලෙවල් 2017
ප්‍රශ්න අංක 3 තුනයා යන්න. තේසිරි විසින් දරුකමට හදාගනු ලැබූ වසන්ත වෙනුවෙන් ජීවිත රක්ෂණ උප්පවක් ලබාගෙන තිබුණි. ඒතර පීසිරි තමයි තාත්තා, වසන්ත තමයි අරන් හදාගත්ත පුතා. දරුකමට හදාගත්තා කියලානේ කියන්නේ නේ. 2017 A-level paper එක 2017 A-level. ඒත් ළමා කාලයේ පැවති රෝගයකින් වයස 26 දී වසන්ත මිය ගියා. තාත් ඉන්නවා, පුතා මැරුණා. පීසිරි විසින් වසන්තගේ ජීවිත රක්ෂණ ඔප්පුවට වන්දි ලබා ගැනීමට යාමේදී, ඒ කියන්නේ පුතාට ඉන්ෂුරන්ස් එකකුත් තිබිලා තියෙනවා. ඒතර දැන් අවිවාහක නම් පියාටනේ අයිති තියෙන්නේ. අර එක කියන්න ඕන අවිවාහක නිසා පියාට අයිති වෙන්නේ. වසන්ත 26 දී මැරලා, පුතා මැරිලා. පීසිරි විසින් වසන්තගේ ජීවිත රක්ෂණ ඔප්පුවට වන්දි ලබා ගැනීමට යාමේදී ඇතිවිය හැකි ගැටලු දෙකක් රක්ෂණ මූලධර්ම පදනම් කරගෙන කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් මෙතන පොඩි පළහිලව්වක් තියෙනවනේ. දරුකමට හදාගෙන තමයි වසන්ත අරගෙන තියෙන්නේ. ඒතර පීසිරි කියලා කියන්නේ හදාගන්න ගත්තු තාත්තා. වසන්ත පුතා මිය ගියා. දැන් වසන්ත කෙනෙකුට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් එක වන්දිය පීසිරිට ගන්න පුළුවන්ද කියලා නෙමෙයි සිංහලෙන් අහන්නේ. තේරෙනවද? එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්ද මේකෙදි? එන්න පුළුවන් තැන් තියෙනවා. එකක් තමයි පීසිරි දරුකමට හදාගෙන තියෙන්නේ. දරුකමට හදාගන්න ගත්තර ප්‍රශ්නයක් නෑ. යාව අරගෙන තියෙන්නේ නීත්‍යානුකූලවද? සන්න නීතිමය මොන හරි ලිවිල්ලක් තියනවද? ඒ ප්‍රශ්නේ නෝ ප්‍රායෝගිකව. තව එකක්, තව ගැටලුවක් තමයි එතන අපි ඒකට දාලා රක්ෂණ මූලධර්මය දන්නවා කියනකොටම මේ මොකද රක්ෂණීය අයිතිය, රක්ෂණ හිමිකම. කියන්නේ පීසිරි වසන්ත දරුකමට හදාගන්න නැරන්ති. දරුකමට හදාගන්න අරන් තියෙන නීත්‍ය අනුකූලවද? එහෙම නැතුනොත් ඒක ගැටලුවක් වෙනවා. ප්‍රායෝගිකව ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි මේ මෙයා පොඩි කාලේ මේ මොකද ළමා වයසේදී රෝගයකින් පෙළුණා කියනවනේ. ඒ ගැන එයා හෙලිදරව් කරාද? තාත්තා විදියට මෙයා පීසිරි මේක හෙලිදරව් කරලාද තිබ්බේ? හෙලිදරව් කළා නැත්තම් තේනවා. එහෙම හේතුවක් දැනගෙන ඉඳලා ඒක නොකී හිටියනම් උපරිම විශ්වාසය කඩ වෙනවා. තේනවා. මෙතන පේන ප්‍රධාන රක්ෂණ මූලධර්ම දෙකක් කඩ වෙන්න පුළුවන්. මෙයාට ගැටලුවක් පීසිරිට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන මූලධර්ම දෙක ඒ දෙක. ඊට අමතරව කොහොම ජීවිත රක්ෂණයට අනිත් මූලධර්ම බලපාන්නේ නැහැ නේ. හානිපූර්ණ ආදේශන දායකත්වය බලපාන්නේ නැහැ. යන්න වෙන්නේ ওই තුනෙන් උතර දෙකක් ගත්තා. මට ආසන්නතම හේතුව තෝරනම් ගත්ත හැකි හේතුව දැන් වසන්ත මිය ගියේ මේ රක්ෂණ ඔප්පුවේ තියෙන අවදානමක් නිසාද? ද නැද්ද? මේ රෝගීකින් හරි මොකින් හරි මේ ගියා නම් ඒ රෝගයට හෝ ඒ මිය යාමට හේතුව දැන් මේ හදිසි අනතුරු රක්ෂණයක් කරගෙන තීද්දි වසන්ත මරුණා නම් රෝගීකින් මේ ගියාම වන්දි හම්බෙන්නේ නැහැ නේ. නිසා ආසන්නතම හේතුව මූල ධර්මයක් මෙතනට බලපාන්න පුළුවන් නේද කියන ප්‍රශ්නෙත් එන්න පුළුවන්. එහෙනම් ගැටලුව වෙන්න පුළුවන් මාකින් එකේ දෙකයි තිබ්බේ. දැන් මට හිතෙනවා තුන්වෙනි අවස්ථාවක් දෙන්න පුළුවන් කියලා. අපි ලියමු එක රක්ෂණීය හිමිකම. රක්ෂණීය හිමිකම. රක්ෂණීය හිමිකම සම්බන්ධයෙන් ගැටලුවක් එන්න පුළුවන්. ලියන පොඩි විස්තරයක් කළා. දරුකමට හදාගත් බවට නීත්‍යානුකූලව පැවරුව ලියවිල්ලක් ඉදිරිපත් කළ යුතු වීම. ඉදිරිපත් කළ යුතු වීම. දෙක උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය සම්බන්ධයෙන් ගැටලුවක් එන්න පුළුවන්. රක්ෂණ ඔප්පුවට අදාළ සියලු කරුණු රක්ෂණ ඔප්පුවට අදාළ සියලු කරුණු නොසඟවා ඉදිරිපත් කිරීම. නොසඟවා ඉදිරිපත් කිරීම. එනම් වසන්ත වසන්ත ළමා කාලයේ සිටම රෝගයකින් පෙළුණු බවට හෙළිදරව් කිරීම. රෝගයකින් පෙළුණු බවට හෙළිදරව් කිරීම. හෙළිදරව් කිරීම. හරිනේ? රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 3 ආයන්න.
මහජන වගකීම් රක්ෂණය යනු කුමක්දයි විස්තර කර ඊට නිදසුන් සපයන්න. මහජන වගකීම් රක්ෂණය කියලා කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒ ව්‍යාපාරයට සම්බන්ධ ගනුදෙනුකරුවෝ, සේවකයෝ, සැපයුම්කරුවෝ නොවන ප්‍රජාව ඉන්නවනේ. අවට වටපිටාව ඉන්න ඕ ව්‍යාපාරයට අසලින් යන එන ප්‍රජාවට යම් හානියක් වුණොත් අන්න ඒකට වන්දි ගෙවන්න වෙනවා. ඒ වන්දිය ගෙවන්න හිතාමතා කරපුවා නෙමෙයි යනතුරු ඒ වෙනුවෙන් වන්දි ගෙවන වන්දි ආවරණයකට රක්ෂණයකට කියනවා මහජන වගකීම් රක්ෂණය කියලා. උදාහරණයක් අපි තුමු හෝටලයක් තියෙනවා. ඒ හෝටලේ ගොඩනැගිල්ලේ කොටසක් කඩාගෙන වැටෙනවා වාහන අංගණයකට. ඒතර ඒ වාහනවල අයිතිකාරයෝ හෝටලයට ආපු අය නෙමෙයි. ඒතර ඒකට වන්දි ගෙවන්න වෙනවා. අන්න ඒකට කියනවා මහජන වගකීම් රක්ෂණය කියලා. තේරෙනවද? යම් ව්‍යාපාරික ස්ථානයක ලස්සනට ගස් හිටවල තියෙනවා. ඒ ගහක් පාරට කඩාගෙන වැටුණා. ලයිට් කණු උත් කඩාගෙන වැටුණා. තේරෙනවද? පාරේ ගිය වාහන වලට අනතුරු වුණා. එතකොට ගහක් හිටෙව්වේ ලස්සනට. කඩන් වැටෙන්න හිතලා ප්ලෑන් කරලා කරා නෙමෙයි. හැබැයි ඒක වුණා. තේරෙනවද? එතකොට ඒකෙදි බාහිරයට කියන්න බෑ අපි මේ ගස් හිටුවේ ඇඟට පෙරලන්න හිතන්නේ නෙමෙයි තිබුණා. ඉතින් දැන් කරන් දෙයක් නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒ තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ පරිශ්‍රය ආශ්‍රිතව සිද්ධ වෙච්ච උපද්‍රවයක් නිසා ඒකට වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා රක්ෂණ සමාගම් ඒවා හිතාමතා කරන ක්‍රියාවන් නෙමෙයි නිසා ඒවා අනපේක්ෂිත අවාසනාවන්ත අහඹු සිද්ධි නිසා ඒවට වන්දි ගෙවන්න රක්ෂණ සමාගම් ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. ඒකට කියනවා මහජන වගකීම් රක්ෂණය කියලා. මම නැවත කියනවා ව්‍යාපාරයක් කරගෙන යාමට අදාළව ගනුදෙනු කරුවෝ, සැපයුම් කරුවෝ, සේවකයෝ ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශව නොවන සමස්ත ප්‍රජාවට යම් ව්‍යාපාරයකින් නොදැනුවත්ව හානියක් වුණොත් දැනුවත් හානියක් කළ තිබුත් ඒක වෙනම නීතියකින් යන්නේ නොදැනුවත් අහඹු අවාසනාවන්ත සිද්ධියකින් හානියක් වුණොත් ඒ සඳහා වන්දි ගෙවන රක්ෂණ ක්‍රමයට කියනවා අපි මහජන වගකීම් රක්ෂණය කියලා. ලියමු සටහනක්. ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මහජනතාවට සිදුවිය හැකි හානි මහජනතාවට සිදුවිය හැකි හානි ආවරණය කිරීම සඳහා ලබා ගන්නා ආවරණය කිරීම සඳහා ලබා ගන්නා රක්ෂණාවරණයයි. රක්ෂණාවරණයයි. උදාහරණ ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී සිදුවන හානි. උදාහරණ ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී සිදුවන හානි කමා වීදුරු කඩා වැටීමෙන් සිදුවන හානි හා නාමපුවරු කඩා වැටීමෙන් සිදුවන හානි. නාමපුවරු කඩා වැටීමෙන් සිදුවන හානි. කඩා වැටීමෙන් සිදුවන හානි. හරි. අපි යම් ප්‍රශ්නක හතරට ප්‍රශ්න හතරේ ආයන්න හදා ගන්න පොඩ රක්ෂණ මූලධර්ම යන්න හඳුන්වන්න. තීරිනේ ලියමු. රක්ෂණ මූලධර්ම යන්න හඳුන්වන්න. රක්ෂණය ක්‍රියාත්මක වීමේදී රක්ෂණය ක්‍රියාත්මක වීමේදී රක්ෂණය ක්‍රියාත්මක වීමේදී පදනම් වන සිද්ධාන්ත රක්ෂණ මූලධර්ම ලෙස හැඳින්වේ. රක්ෂණ මූලධර්ම ලෙස හැඳින්වේ. රක්ෂණ මූලධර්ම ලෙස හැඳින්වේ. ආයන්න එක රක්ෂණ මූලධර්මයක් ලෙස උපරිම විශ්වාසය ආරක්ෂා කිරීම රක්ෂණ ගිවිසුමකදී වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න. උපරිම විශ්වාසය කියන්නේ රක්ෂණ ගිවිසුමක් ගන්නකොට රක්ෂිතයත් රක්ෂකයත් දෙන්නම Taman දන්න සියලු තොරතුරු රක්ෂණ ගිවිසුමට අදාළව සත්භාවයෙන් හෙළිදරව් කරන්න ඕන. කිසියම් පාර්ශවයක් මේ ගිවිසුමට අදාළ මොන හරි දෙයක් හිතාමතා නොමග යවන සුළු ලෙස වැරදි පණිවිඩයක් දීලා තිබ්බොත් රක්ෂණ සමාගමට ඒකෙන් අගතියක් වුණොත් ගිවිසුම අවලංගු වෙනවා. රක්ෂණ සමාගම එහෙම පණිවිඩයක් රක්ෂිතයට දීලා රක්ෂිතයාට අදාළ ප්‍රතිලාභේ වන්දී මොන හරි ගෙවන්න බැරි තැනකට ආවොත් එයා කිව්වොත් මට මෙහෙම දෙයක් කිව්වා කියලා උපරිම විශ්වාසය කඩ වෙලා එතකොට රක්ෂණ සමාගමට
වන්දියට අමතරව තව නඩු තීන්දුවකිනුත් වන්දි ගෙවන්න රක්ෂිතයාට. ඒ නිසා රක්ෂණ ගිවිසුමකදී බොරු කියන්න එපා. බොරු කිව්වොත් පළවෙනිම දේ තමයි ගිවිසුම වළංගු වෙනවා. ගිවිසුම ශූන්‍ය වෙනවා. ඒ වගේම තමයි අගතියටපත් කෙනාට අනෙක් කෙනාට සිද්ධ වෙනවා වන්දියක් ගෙවලා ඒ වෙච්ච පාඩුව ඒ වචනේ විශ්වාසය කඩකිරීමේ පාඩුව ආවරණය කරන්න. පැහැදිලි. සෞපරිම විශ්වාසය කඩකිරීම කියන්නේ රක්ෂණයේ තියෙන බරපතල වැරද්දක්. පැහැදිලි වන්දි නෙමෙයි වන්දි ගන්න නෙමෙයි වන්දි ගෙවල ඉවර කරන්න වෙන සිද්ධි ලංකාවේ වෙලා තියෙනවා. ඒවා මම දන්නේ වන්දි ගන්න තරමට නඩුවක් ගියාද කියලා මුත් අධිකරණ ක්‍රියාමාර්ග දක්වා යන්න පුළුවන් සිද්ධි වෙලා තියෙන උපරිම විශ්වාසයේ දෙපැත්තෙන් කඩ කරගත්තොත් ලියමු අපි. රක්ෂණ ගිවිසුමකදී රක්ෂණ ගිවිසුමකදී රක්ෂණ ගිවිසුමකදී රක්ෂිතයා හා රක්ෂකයා යන රක්ෂිතයා හා රක්ෂකයා යන රක්ෂකයා යන දෙපාර්ශවයම අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව සෑම විටම කටයුතු කළ යුතුය. සෑම විටම කටයුතු කළ යුතුය. කවර හෝ පක්ෂයක් උපරිම විශ්වාසය කඩ කළහොත් රක්ෂණ ගිවිසුම අවලංගුසේ සැලකීමට අනෙක් පාර්ශවයට අයිතියක් ඇත. අනෙක් පාර්ශවයට අයිතියක් ඇත. right. ප්‍රශ්නාංක 2 4 ආයන්නේ 2. ආදේශනය හානිපූර්ණ මූලධර්මයේ සඳහා අවශ්‍ය වන අනුපූරක මූලධර්මයකි. පැහැදිලි කරන්න. මෙහෙමයි. හානිපූර්ණ මූලධර්මයෙන් කියන දේ ඉස්සෙල්ලා අපි තේරුම් ගමු. හානිපූර්ණ මූලධර්මයෙන් කියන්නේ රක්ෂණයෙන් ලාභ ලබන්න එපා. ආදේශනයේදී කරන්නේ එකම අනතුරකට එකම අවදානමකට එකම අලාභයකට රක්ෂණ සමාගම වන්දි ගෙව්වට පස්සේ තව දුරටත් වන්දි ගන්න මොන හරි අයිතිවාසිකම් ගන්න බෑ කියන එක ආදේශනයෙන් කියන්නේ. රක්ෂණ සමාගම වන්දි ගෙවනවා වෙච්ච ලාභෙට. තව මොන හරි ලැබෙන්න තියෙනවා නම් ඒක බෑ. එහෙම ලාභ ලබන්න බෑ. ඒක තමයි ආදේශන මූලධර්මය කියන්නේ. ඒතර ලාභ ලබන්න බෑ කියන එක තහවුරු කරන තමයි ආදේශන මූලධර්මයේ තියෙන්නේ. රක්ෂණයෙන් ලාභ ලබන්න බෑ කියන එක කියන්න යුතු ගන්නන තමයි හානිපූර්ණ මූලධර්මෙත් තිබ්බේ. ඒ නිසා හානිපූර්ණ මූලධර්මයට සහාය වන අනු උප මූලධර්මයක් තමයි ආදේශන මූලධර්මය. right? පුතා ලියන්න එතනට දාන්න මේ ප්‍රශ්නේ ගාවින් ඇඩ්වාන්ස් ලෙවල් 2013 කියලා. ඇඩ්වාන්ස් ලෙවල් 2013. ආදේශනය හානිපූර්ණ මූලධර්මයේ සඳහා අවශ්‍ය අනුපූරක මූලධර්මයකි. පැහැදිලි කරන්න ලියමු අපි. හානිපූර්ණ මූලධර්මය තහවුරු කිරීමට හානිපූර්ණ මූලධර්මය තහවුරු කිරීමට ඇති උපමූල ධර්මයක් ලෙස ආදේශනය දැකිය හැක. උපමූල ධර්මයක් ලෙස ආදේශනය දැකිය හැක. ආදේශනය දැකිය හැක. කියන ආදේශන මූල ධර්මයේ දැකිය හැක. රක්ෂකයා අලාභය සමතයකට පත් කළ පසුව රක්ෂකයා අලාභය සමතයකට පත් කළ පසුව සමතයකට පත් කළ පසුව වෙනත් මාර්ගවලින් අලාභ අය කර ගැනීමට වෙනත් මාර්ගවලින් අලාභ අය කර ගැනීමට රක්ෂිතයාට
අයිතියක් මේ අනුව නොලැබේ. රක්ෂිතයාට අයිතියක් මේ අනුව නොලැබේ. මේ අනුව නොලැබේ. ප්‍රශ්නාංක 5 අයන්න. රක්ෂණය සම්බන්ධ අධිරක්ෂණය හා ඌණ රක්ෂණය යන ඒවා හඳුන්වන්න. අධිරක්ෂණය කියලා කියන්නේ රක්ෂිත දේපල මේක ටිකක් දිග කතාවක් තීරිපන්ති උගන්වනවා මේවට හේතු කියන්න ඕන. ඇයි ඒ කියලා කියන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඒව මුකුත් නොකිය ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ දැන් 2026ට අපි රක්ෂණයේ පාඩම YouTube දාන්න හදනවා. අන්න එතකොට ඔයාට ඕවා ආවරණය කරගන්න පුළුවන් අවස්ථාව ලැබේ ළඟදිම. රක්ෂණය සම්බන්ධයෙන් අධිරක්ෂණය හා ඌණ රක්ෂණය යන ඒවා හඳුන්වන්න. අධිරක්ෂණය කියලා කියන්නේ යම් රක්ෂිත දේපලක් ලක්ෂ 20ක් වටින වාහනයක් ඒකට රක්ෂණය කරොත් අධිරක්ෂණය. සිම්පල්නේ තේරෙනවනේ. ලක්ෂ 100ක් වටින ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ලක්ෂ 80කට රක්ෂණය කරොත් ඌණ රක්ෂණය. ඔය දෙකටම බලපාන හේතු තියෙනවා. දැන් ඔයාලට නිකන් හේතු හිතන ළමයෙකුට එන්න පුළුවන් ලක්ෂ 20ක වාහනය මොකටද ඔය 30කට රක්ෂණය කරන්නේ? ලක්ෂ 100ක ගොඩනැගිල්ලක් ඇයි 80කට රක්ෂණය කරන්නේ? පාඩුයිනේ. එතකොට ඒක පොඩි අවුලක් තියෙනවානේ. ඔය දෙකේම අවුල් තියෙනවා. ඒ වගේම ওই දෙකේම වාසිත් තියෙනවා. මොනවාද ඒ වාසි? ඒව ගැන අපි තීරපන්ති කතා කරන දීර්ඝ විස්තර ඔළුවේ තියාගන්න. අධිරක්ෂණය කියලා කියන්නේ රක්ෂිත දේපලක යම් වෙළඳපොළ වටිනාකමක් තියෙනවද? ඒ වටිනාකමට වඩා වැඩි අගයකට රක්ෂණය කරොත් ඒක අධිරක්ෂණය. යම් රක්ෂිත දේපලක අද පවතින වෙළඳපොළ වටිනාකමක් පවතීද? ඊට වඩා අඩු අගයකට රක්ෂණය කෙරේද? ඒකට කියන්නේ ඌණ රක්ෂණය. රයිට් අපි තරුවක් දාමු පළවෙනි තරුව. යම් දේපලක් රක්ෂණය කරන දිනට පළවෙනි තරුව යම් දේපලක් රක්ෂණය කරන දිනට පවතින යම් දේපලක් රක්ෂණය කරන දිනට පවතින වෙළඳපොළ වටිනාකමට වඩා වෙළඳපොළ වටිනාකමට වඩා වැඩි අගයකට රක්ෂණය කිරීම අධිරක්ෂණයයි. වැඩි අගයකට රක්ෂණය කිරීම අධිරක්ෂණයයි. දෙවැනි තරුව යම් දේපලක් රක්ෂණය කරන දිනට පවතින වෙළඳපොළ වටිනාකමට අලෙරක් නියම අගයට වඩා අඩු අගයකට රක්ෂණය කිරීම ඌණ රක්ෂණයයි. දැන් ඒක ඔළුවේ තියාගත්ත දේවල් ටිකත් එක්ක ආයන්න කියමු. ව්‍යාපාරිකයෙකු සතුව රුපියල් මිලියනයක් නේ. ලක්ෂ 10ක් වටිනා ලොරියක් රුපියල් ලක්ෂ 12කට රක්ෂණය කර ඇත. එතකොට මේක අධිරක්ෂණයක්. එකම වර්ෂයේ අවස්ථා දෙකකදී මෙම ලොරියට හානි වී ඇත. එකිනෙක අවස්ථාවල ව්‍යාපාරිකයා වෙත රක්ෂණ වන්දි ලැබෙන ආකාරය දක්වන්නලු. ඉස්සලා තේරුම් ගන්න මේක අධිරක්ෂණයක් කියන එක. 10 දේපලක් 12කට රක්ෂණය කරලා තියෙන්නේ. එක සිදු වූ අනතුරකින් ලොරියේ ඉදිරිපස කොටස හානි වූ අතර අලාභය ලක්ෂ 2ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. දැන් මෙහෙමයි. ඉදිරිපස කොටසට හානියක් වුණා පසුපස කොටසට හානියක් වුණත් අලාභය ලක්ෂ 2යි. කියන්නේ මුළු ලොරියටම හානියක් වෙලා නැහැ. මුළු මහත් දේපලට හානියක් වෙලා නැත්තම් අපි එකට කියන අර්ධලාභ කියලා. අර්ධලාභ කියලා කියන්නේ දේ භාගයක්ම කියන එක නෙමෙයි. මුළු වටිනාකමින් අඩු කොටසක් කොහොම ඒක අර්ධලාභය. හරිද? සිදු අනතුරකින් ලොරියේ ඉදිරිපස කොටස හානි වූ අතර අලාභය රුපියල් ලක්ෂ 2ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ලක්ෂ 10ක් වටිනා දේපලක් ලක්ෂ 12කට රක්ෂණය කළා තියෙනවා අධිරක්ෂණයක්. දෙකේ අලාභයක් වෙලා වාහනේ කොටසක් ලොරියේ කොටසකට අලාභ වෙලා ලැබෙන වන්දිය කීයද අහනවා. ප්‍රශ්නාංක 5 ආයන්න 1 හේතුවත් එක්ක උත්තරේ ලියමු. ලියන්න මේ අධිරක්ෂණයකි.
අධිරක්ෂණයකි. අධිරක්ෂණයකි. අධිරක්ෂණයකදී අර්ධලාභයක් සිදු වුවොත් අධිරක්ෂණයේ යටතේ අර්ධලාභයක් සිදු වුවොත් අධිරක්ෂණයේ යටතේ අර්ධ අලාභයක් සිදු වුවොත් මුළු අර්ධ අලාභයම මුළු අර්ධ අලාභයම මුළු අර්ධ අලාභයම වන්දි වශයෙන් ගෙවනු ලබයි. වන්දි වශයෙන් ගෙවනු ලබයි. වන්දි වශයෙන් ගෙවනු ලබයි. දෙක වසර අවසානයේ ඇති වූ අනතුරකින් ලොරිය මුළුමනින්ම විනාශ වී ඇත. මෙහෙමයි. දැන් ලොරිය සම්පූර්ණයෙන් විනාශ වෙලා හැප්පිලා අනතුරකින් පෙරලිලා මොනවා හරි වෙලා විනාශ වුණා. ලොරියේ වටිනාකම ලක්ෂ 10යි. ඒක රක්ෂණය කරලා තියෙන ලක්ෂ 12කට. දැන් ලොරිය ලක්ෂ 10 ලොරියක් 12කට ඉන්ෂුවර් කරලා තිබ්බා. දැන් ලොරිය සම්පූර්ණ විනාශ වෙලා. දැන් ඔයාගෙන් අහන්නේ දැන් මේක මුළුමනින්ම විනාශ වුණොත් මේ සිද්ධ වෙච්ච අලාභයට ලැබෙන වන්දිය කීයද? ඒ කියන්නේ සරලව කිව්වොත් දැන් අපි හොයාගන්න ඕනේ 10ද 12ද කියන එකනේ. 10ක ලොරියක් 12කට රක්ෂණය කරලා තියෙනවා. හැබැයි ලොරිය වටිනාකම කීයද? 10යි. ලොරිය වටිනාකම මේ මොහොතේ 10යි. ගෙවන්නේ 10 වන්දිය. තේරෙනවද? 12ක් ගෙවන්නේ මොකද හේතුව 10 ලොරියක් අනතුරකටපත් වෙලා 12ක් වන්දිය හමුණු ලක්ෂ 2ක් ලාභයිනේ. ඒක හරිම උත්තරේ මෙහෙමයි. 10ද 12ද කියන එකනේ උතන තියෙන පොඩි රීතියක්. ඒ රීතිය අපි ලියමු මෙහෙම. අධිරක්ෂණයක් සිදු කර ඇත. වාක්‍යයෙන් වාක්‍ය ලියන්න. විභාගෙදි ඔච්චර ලියන්න ඕනේ නැහැ. මම මේ වාට අවබෝධය පිණිස මේවා දෙන්නේ. අධිරක්ෂණයක් සිදු කර ඇත. සිදු කර ඇත. අධිරක්ෂණයේ යටතේ පූර්ණලාභයකදී අධිරක්ෂණයේ යටතේ පූර්ණලාභයකදී අධිරක්ෂණයේ යටතේ පූර්ණලාභයකදී අලාභයේ සිදුවන අවස්ථාවේ අලාභයේ සිදුවන අවස්ථාවේ විෂය වස්තුවේ වෙළඳපොළ වටිනාකම විෂය වස්තුවේ වෙළඳපොළ වටිනාකම වන්දි වශයෙන් ගෙවනු ලබයි. වන්දි වශයෙන් ගෙවනු ලබයි. වන්දි වශයෙන් ගෙවනු ලබයි. ඒ අනුව අනතුරු සිදුවන අවස්ථාවේ ලොරි රථයේ වෙළඳපොළ වටිනාකම වන ලොරි රථයේ වෙළඳපොළ වටිනාකම වන රුපියල් ලක්ෂ 10 යදාල බින්දු ගන්න බලන 10ක්ද මන් දන්නේ නැහැ මිලියන 10ක්ද කියලා. රුපියල් ලක්ෂ 10 වන්දි වශයෙන් ගෙවනු ලබයි. වන්දි වශයෙන් ගෙවනු ලබයි. වන්දි වශයෙන් ගෙවනු ලබයි. හරි. ප්‍රශ්නට අදාළව ගත්තොත් දෙන්න පුළුවන් උපරිම උත්තරේ පැහැදිලි කිරීමක් මම කරා. එතකොට ප්‍රශ්නාංක 1 අපි අවසන් කරා paper pack 4 එක paper pack 4 එක ප්‍රශ්නාංක 1 උත්තර පැහැදිලිව ලියලා සටහන් කළ අවසන්. දැන් ඔයගොල්ලෝ අර paper pack 1 2 3 4 කියලා මේ පොත් මේ ටියුට් සෙට් එක පොත් සෙට් එක ගන්නට මේන්ටේන් කරගන්න. හොඳේ. හරි. ඒ අතරේ අපි ඔන්ලයින් papers YouTube එකට දාන papers වෙනම යනවා. ඔය කියනවා MCQ යනවා. ඒක කිටි ප්‍රශ්න යනවා. ඒක වෙනම යනවා. ඒක වෙනම වැඩපිළිවෙලක්. තේරෙනවද? රයිට්. අපි යනවා එතකොට ප්‍රශ්නාංක එක අවසන් කළා කම්ප්ලීට් ඉවර කරන්න වැඩේ අඩුපාඩුවක් තියෙනවා වීඩියෝ එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ආයි බලලා එක ලියා ගන්න අපි දෙවෙනි ප්‍රශ්නට යන්නයි දැන් සූදානම් වෙන්නේ. තප්පරයක් දෙන්න මට. හරි අපි ප්‍රශ්නාංක 2 ගමු. ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 2 එක අයන්න.
පාරිභෝගික අයිතිවාසිකම් හා පාරිභෝගික වගකීම් මත ක්‍රියාත්මක වන තාර්කික පාරිභෝගිකයෙකුගේ හැසිරීම විස්තර කරන්න. ටික අමුතු ටෝන් එකේ ප්‍රශ්නයක්. හැබැයි ඉතින් හරි සරල දෙයක් අහන්නේ. ඒ තමයි පාරිභෝගික ආරක්ෂණය. මේ දෙවෙනි ප්‍රශ්නේ පාරිභෝගික ආරක්ෂණ අපි කන්ටෙන්ට් එක පේපර් එකේ දාලා තියෙන නිසා මම මතක් කරන්න ගියේ නෑ ඉස්සරහා. පාරිභෝගිකයෝ කියන්නේ අපිටනේ. අපේ ආරක්ෂාව වැදගත් අපිට. එහෙනම් හොඳම දේ තමයි අපි වෙළඳපොළට දැනුවත් වෙලා යන්නේක දැනුවත් වෙලා වෙළඳපොළට ගියාම අපේ ආරක්ෂාව තහවුරු වෙනවා. එහෙම තාර්කික අවබෝධයක් තියෙන පාරිභෝගිකයෙක් ලෙස ඔබ මම හැසිරෙනවා නම් අපේ තියෙන චරිත ලක්ෂණ. සරලව කිව්වොත් භාණ්ඩයක් ගන්නකොට ඒක තූර්ල වේරලා ගන්න විදිය. සන්න මැසුරුම මිල පිළිබඳ සංසන්දනය කරන එක. භාණ්ඩයේ අන්තර්ගතය පිළිබඳ විමසීමක් කරන එක. නේ? අන්තරාවක් වෙන්න පුළුවන් අවස්ථා ගැන ඒව අවබෝධයෙන් ඉන්න එක. වගකීම් සහතිකයක් ඉල්ලන එක. අන්න ඒ වගේ තමයි තාර්කික පාරිභෝගික ගති ලක්ෂණ. තාර්කික පාරිභෝගිකගේ හැසිරීම විස්තර කරන්න. එහෙම ටිකක් යවුවාම ටිකක් ටෝන් එක වෙනස් වුනහම ප්‍රශ්නේ ස්වරූපය ඔයගොල්ලෝ ටිකක් අනවබෝධ කරගන්න වෙනවා. අනවබෝධ කරගන්න අවස්ථා තියෙන්න පුළුවන්. මුතහන්නේ සාමාන්‍ය දෙයක්. ඔබ තාර්කික පාරිභෝගිකයෙක් ලෙස වෙළඳපොළ වෙත ගිහිල්ලා වෙළඳපොළෙන් භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගන්නව නම් එහිදී ඔබ කළ යුතු කාර්යයන් මොනවාද කියලා. 1. භාණ්ඩවල මිල ගුණත්වය අනාදිය සසඳා භාණ්ඩවල මිල ගුණත්වය අනාදිය සසඳා මිල ගුණත්වය අනාදිය සසඳා භාණ්ඩ මිලදී ගැනීම. භාණ්ඩ මිලදී ගැනීම. 2. මිල පිළිබඳ සුපරීක්ෂාකාරී වීම. මිල පිළිබඳ සුපරීක්ෂාකාරී වීම. සුපරීක්ෂාකාරී වීම. 3. පාරිභෝගික සංවිධාන පිහිටුවා ගැනීම. පාරිභෝගික සංවිධාන පිහිටුවා ගැනීම. 4. වගකීම් සහතිකයක් ලබා ගැනීම. වගකීම් සහතිකයක් ලබා ගැනීම. සක්‍රීය සහභාගීත්වය සිදු කිරීම. සක්‍රීය සහභාගීත්වයක් සිදු කිරීම. හැකි සෑම විටම භාණ්ඩ හා සේවා මිලට ගැනීමේදී භාණ්ඩ හා සේවා මිලට ගැනීමේදී කුමිතාංශයක් ඉල්ලා සිටීම. කුමිතාංශයක් ඉල්ලා සිටීම. ප්‍රශ්නක දෙක එකේ ආයන්න. ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතන 4ක් සඳහන් කරන්න. ප්‍රධානම ආයතනය තමයි 1 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. අපි එතනින් පටන් ගමු. 1 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. 2 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. 3 මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. ඊළඟට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. ඊළඟ එක මධ්‍යම පරිසර අධිකාරිය. මධ්‍යම පරිසර අධිකාරිය.
හරි. මේ පැත්ත බලන්න. පාරිභෝගික ආරක්ෂණය කිව්ව ගමන් අපිට එන්නේ අපිට අවදානමක් අපිට නරක දේවල් කන්න බොන්න වෙනවා. අපි ජීවිත විනාශ වෙනවා. ඕම දේවල් අපේ ඔළුවට එනවා. එතකොට පාරිභෝගික ආරක්ෂණය අපේ විෂයක් බවට පත් වෙනවා. අන්න එතනදී අපිව බේරගන්න අර පැත්තෙන් ඉන්නව රජය. එතකොට රජය කියන කෙනා අපි ඔන්න පටල ගත්තා. එතකොට පාරිභෝගික ආරක්ෂණය කිව්ව අපිට මතක් වෙන අපි සහ රජය. අපිට තමයි ව්‍යාපාරිකයෝ තමයි අපිට ඔක්කොම නරක දේවල් කරන්නේ. එහෙම නෑ හැම ව්‍යාපාරිකයෙක්ම පාරිභෝගිකයාගේ ජීවිත අනාරක්ෂිත කරන්නේ නෑ. හැම ව්‍යාපාරිකයම පාරිභෝගිකයව අමාරුවේ දාන්නේ නෑ. සහ තව දෙයක් සමහර ව්‍යාපාරිකයන්ව අපිට වඩා පාරිභෝගිකයන් වන අපිට වඩා ඉදිරියෙන් පාරිභෝගික ආරක්ෂණය ගැන හිතන ප්‍රශ්න කියවන්න. දෙක. පාරිභෝගික ආරක්ෂණය රජයේ වගකීමක් පමණක් නොවේ. yes. පාරිභෝගික ආරක්ෂණය සැලසීම වෙනුවෙන් ව්‍යාපාරිකයන්ටද ගත හැකි ක්‍රියාමාර්ග රැසක් පවතී. එලෙස පාරිභෝගික ආරක්ෂණය තහවුරු කිරීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුට ගත හැකි ක්‍රියාමාර්ග දක්වන්න. 1. ව්‍යාපාර ආචාර ධර්ම සංග්‍රහයක් ස්ථාපිත කිරීම හා ව්‍යාපාර ආචාර ධර්ම සංග්‍රහයක් ස්ථාපිත කිරීම හා අනුගමනය කිරීම. ව්‍යාපාර ආචාර ධර්ම සංග්‍රහයක් ස්ථාපිත කිරීම හා අනුගමනය කිරීම. 2. පාරිභෝගික ආරක්ෂණය සඳහා වෙනම අංශයක් පාරිභෝගික ආරක්ෂණය සඳහා වෙනම අංශයක් ස්ථාපිත කිරීම. වෙනම අංශයක් ස්ථාපිත කිරීම. 3. පාරිභෝගික පැමිණිලි සඳහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම. පාරිභෝගික පැමිණිලි සඳහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම. 4. පාරිභෝගික ප්‍රතිචාර ලබා ගැනීම. පාරිභෝගික ප්‍රතිචාර ලබා ගැනීම. රයිට් ව්‍යාපාරිකයෙකුට කරන්න පුළුවන් තව හොඳ වැඩක් තමයි තමන්ගේ භාණ්ඩය තමන්ගේ සේවාව විශ්වාස නම් ඒකට ඇප්ලයි කරන්න ඕන SLS ISO 9000 වගේ වගේ ආහාර නම් ISO 22000 වගේ ප්‍රමිතියක්. ඒතර බය නැතුව ඒක අපිට ගැරන්ට් කරලා විකුණන්න පුළුවන්. SLS සහතිකයක් තියෙනවා ISO සහතිකයක් තියෙනවා කියලා. ප්‍රමිති සහතික ලබා ගැනීම 5. ප්‍රමිති සහතික ලබා ගැනීම. ඊළඟට ආයතනය තුල විනිවිදභාවය ඇති කිරීම. ආයතනය තුල විනිවිදභාවය ඇති කිරීම. ඒ කියන්නේ හදන්නේ බිස්කට් නම් ආරාධනා කරන්න පුළුවන් ලංකාවේ පාසල් දරුවන්ට එන්න අපේ බිස්කට් හදන හැටි බලන්න. ඉස්සර මට මතකයි ලංකාවේ කිරිපිටි සමාගම් වලට විශේෂයෙන් දැනුත්තර මොනවාද අපේ ඔය අඹේ වෙල වගේ ෆැක්ටරි වලට මිනිස්සු යනවනේ බලන්නනේ. චීස් හදන හැටි බලත හැකි, කිරි එකතු කරන හැටි බලත හැකි නේ. එතකොට මිනිස්සුන්ට යම් විශ්වාසයක් ඇති වෙනවා. එහෙම විවිධභාවයක් තියෙන්නේ ආයතනය වංචා සහගත අනර්ථකාරී භාණ්ඩයක් හදනවා නන්නේ. ඒතර පාරිභෝගික විශ්වාසය හදන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඒක. ආයතනය තුල විනිවිදභාවය ඇති කිරීම. ඊළඟට ගුණාත්මක ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීම. ගුණාත්මක ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීම. ඊළඟ එක තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය භාවිතා කිරීම. තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය භාවිතා කිරීම. ඊළඟට සන්නමක් යටතේ ඊළඟ එක සන්නමක් යටතේ භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කිරීම. සන්නමක් යටතේ භාණ්ඩ වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කිරීම. ඊළඟ එක වගකීම් සහතිකයක් නිකුත් කිරීම. වගකීම් සහතිකයක් නිකුත් කිරීම. වගකීම් සහතිකයක් නිකුත් කිරීම. උසස් ඇසුරුම් භාවිතා කිරීම. උසස් ඇසුරුම් භාවිතා කිරීම. 12
ලේබලයේහි අවශ්‍ය තොරතුරු නිවැරදිව සඳහන් කිරීම. ලේබලයේහි අවශ්‍ය තොරතුරු නිවැරදිව සඳහන් කිරීම. හරිද? ප්‍රශ්නාංක 3 අයන්න. 3 අයන්න. ප්‍රමිතිකරණය තුලින් පාරිභෝගික ආරක්ෂාව සැලසෙන ආකාරය පැහැදිලි කරන්න. මෙහෙමයි. මේ ප්‍රමිතිකරණය කියලා කියන්නේ යම් සම්මතයකට අනුව භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම. දැන් උදාහරණයක් නීති ප්‍රමිති මොනවා නැතත් සපත්තු දෙකක් හදන්න ඕන විදිහට DSI එක සපත්තු දෙක හදනවා. කාලාන්තරයක් තිස්සේ ලංකාවේ ළමයින්ගේ විශ්වාසවන්ත පැස්ටල් එකක් බවට හොම්රන් පැස්ටල් පත් උනේ ප්‍රමිති සහතික තියෙන නිසාම නෙමෙයි. ඒගොල්ලෝ ඒ හදන්න ඕන භාණ්ඩය ඒ සම්මත විදියට නීවැරදි ක්‍රමවේදයට හදනවා. අපි සමහර තැන් වලට කැම ගන්න ගියාම අපි ආයි හිතා ගන්නවා යන්නේ නැහැ කියලා. ඒ වගේම සමහර තැන් වලට කැම ගන්න ගියාම හරි පිරිසිදුයි. හරි නීට්. අන්න කඩ. අන්න බිස්නස් කියලා හිතෙනවා. ඒ කියන්නේ ඕනම භාණ්ඩයක් ඕනම සේවාවක් හදන්න පුළුවන් විදිහක් ක්‍රමයක් පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට ඒ භාණ්ඩය හදන එක තමයි ප්‍රමිතිකරණය කියන්නේ. ප්‍රමිතිකරණය කරපු ගමන් පාරිභෝගිකගේ ආරක්ෂාව තහවුරු වෙනවා. ඒ ක්‍රමවේදයේ පිළිවෙල අපි ගාව තියෙනවා. ව්‍යාපාරයක් කරනකොට ඒකේ ඒ විදිහට තියෙනවා. ඒක නඩත්තු වෙන්න ඕනේ ඒ විදිහට. ඒක තමයි ප්‍රමිතිකරණය කියන්නේ. දැන් ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ මහජනතාවගේ විශ්වාසයක් නැති ප්‍රමිතියක් නැති නිසා වෙලාවට කෝච්චියක් යනවා. ජපානයේ කිව්වහම දුම්රිය සේවයට මාර උසස් පිළිගැනීමක් තියෙන ප්‍රමිතිකරණය නිසා. ඒතර ඒක බිස්නස් එකක්. ප්‍රමිතිකරණයක්. ප්‍රමිතිකරණය කියන්නේ SLSI USO විතරක් නෙමෙයි. ප්‍රමිතියක් කියන්නේ සම්මතයකට අනුව භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම තමයි ප්‍රමිතිකරණය කියන්නේ. ප්‍රමිතිකරණයකට ලක් කළොත් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන ක්‍රියාවලිය අවසානයේ පාරිභෝගිකයාට උසස් හිමුවක් ලැබෙනවා. එයා ගෙවන මුදලට සාධාරණ තෘප්තියක් ලැබෙනවා එතකොට. ඒතර ප්‍රමිතිකරණය තුලින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු වෙනවා. ලියමු අපි. ප්‍රමිතිකරණය තුලින් පාරිභෝගික ආරක්ෂාව සැලසෙන ආකාරය පැහැදිලි කරන්න. ලියමු අපි. ප්‍රමිතියකට අනුව භාණ්ඩ නිපදවීම නිසා ප්‍රමිතියකට අනුව භාණ්ඩ නිපදවීම නිසා නිෂ්පාදිත ගුණාත්මක ලෙස නිපදවිය හැකි වේ. නිෂ්පාදිත ගුණාත්මක ලෙස නිපදවිය හැකි වේ. ගුණාත්මක ලෙස නිපදවිය හැකි වේ. එවිට පාරිභෝගිකයා වෙත ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලබාගත හැකි වේ. ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලබාගත හැකි වේ. ගුණත්වය තහවුරු වීම තුලින් අලුත් දෙකින් ගුණත්වය තහවුරු වීම තුලින් පාරිභෝගික වටිනාකම වැඩිවීම නිසා පාරිභෝගික වටිනාකම වැඩිවීම නිසා පාරිභෝගික ආරක්ෂාව තහවුරු වේ. පාරිභෝගික ආරක්ෂාව තහවුරු වේ. ප්‍රශ්නාංක 3 ආයන්න. දැනුම ප්‍රශ්නේ වැදගත්. දැනුම විමසන ප්‍රශ්න ඒවා. හිතන්න පතන්න දෙයක් නැහැ. කෙලිම කරුණු ටික ඔළුවේ තියාගෙන ලියන්න තියෙන ඒවා පාඩම් කරලා තියෙන ඕනේ විෂය කරුණු. රටකට ජාතික ප්‍රමිති ආයතනයකින් අත්වන ප්‍රතිලාභ දක්වන්න. දැන් ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ලෝකයේ හැම රටකට වගේම ප්‍රමිති ආයතන තියෙනවා. ඒ සියල්ල ඒකාබද්ධ කරපු සංවිධානය තමයි ISO කියලා කියන රටකට ජාතික ප්‍රමිති ආයතනය. ජාතික ප්‍රමිති පද්ධතියක් වැදගත් වෙන්නේ ඇයි? ප්‍රශ්නේ highlight කරන්න. 1. සම්පත් හිඟතාවට විසඳුම් ලැබීම. සම්පත් හිඟතාවට විසඳුම් ලැබීම. 2. සම්පත් නාස්තිය අවම වීම. 2. සම්පත් නාස්තිය අවම වීම. 3.
ගුණාත්මක භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව උදා වීම. ගුණාත්මක භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව උදා වීම. භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව උදා වීම. අභ්‍යන්තර වෙළඳාම බාහිර වෙළඳාමට යොමු වීම. අභ්‍යන්තර වෙළඳාම බාහිර වෙළඳාමට යොමු වීම. ජනතාව සෞඛ්‍ය සම්පන්න වීම. ජනතාව සෞඛ්‍ය සම්පන්න වීම. right. ප්‍රශ්නාංක 4 ඒකත් highlight කරගන්න. දැනුම. ප්‍රමිතිකරණයේ අරමුණු හා ප්‍රමිතිකරණයේ ප්‍රතිලාභ වෙන් වෙන්ව දක්වන්න. මුලින්ම අරමුණු. ප්‍රමිතිකරණයේ අරමුණු 4යි. ප්‍රමිතිකරණයේ අරමුණු 4යි. නිශ්චිත අරමුණු 4ක්. එක වෙළඳ විෂමාචාර අවම කිරීම. වෙළඳ විෂමාචාර අවම කිරීම. චුටි වැරද්දක් වුණා. අරමුණු වල පළවෙනි එක ඔක අයින් කරන්න කපලා. ආර්ථික වර්ධනය ඇති කිරීම. පළවෙනි එක වැරදි මං කිව්ව එක වැරදි. පළවෙනි එක ආර්ථික වර්ධනය ඇති කිරීම. ප්‍රමිතිකරණයේ අරමුණු 1 උඩින් අපි ලියපු එක කපන්න කපලා අයින් කරන්න ටිබෙක්ස් කරලා දාන එක වැරදි වැරදීමක් ආයයි කිව්වා. එක ආර්ථික වර්ධනය ඇති කිරීම. ප්‍රමිතිකරණය තුලින් කොහොමද ආර්ථික වර්ධනය ඇති වෙන්නේ චුට්ටක් පැහැදිලි කරගෙන යම් මතක් කරගෙන නෝට් එකක් දෙන්න ඕන තැනක් ප්‍රශ්නකට උත්තරයන් නිසා මම මේ නෝට් එකට යන්නේ තීරිපන්ති ඕක උගන්වලා තිනවා. ප්‍රමිතියකට නෝ භාණ්ඩයක් හැදුවාම ඒ භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩි වෙනවනේ. ඒතකොට ඒ රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. උදාහරණයක් ජපානයේ වාහන කිව්වම මාර විශ්වාසයක් තියෙන ලෝකෙ. ඒතකොට ජපානයෙන් තමයි මිනිස්සු වාහන ගන්න. ජපානයේ වාහන තමයි හදන්නේ. ප්‍රමිතියකට හදනවා. ඒ නිසා ඒගොල්ලන්ගෙන් වාහන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා. දැන් බලන්න Apple කියන්නේ එක සමාගමන්නේ. ඒ සමාගම ලෝක ආර්ථිකය වෙනස් කරපු තරම. ඒ සමාගමයි රට ආර්ථිකය දියුණු වෙන තරම. පැහැදිලි? තේරෙනවද? විදුලි උපකරණ ශේෂ්ත්‍ර ගත්තොත් එහෙම කොරියාව තමයි අල්ලගෙන ඉන්නේ. LG වගේ බ්‍රෑන්ඩ්ස් ඒගොල්ලන්ගේ රටේ හැදෙන්නේ. ඒතකොට ඒ රටේ මේ භාණ්ඩ හැදෙන නිසා ඒගොල්ලන්ගේ ආර්ථිකය දියුණු වෙච්ච තරම් බලන්න. මොකද ඒගොල්ලෝ භාණ්ඩය හදනවා හරියට. නිකන් ළඟ කල්පනා කරා භාණ්ඩය හදනවා හරියට. ප්‍රොඩක්ට් එක හරියට හදනවා. ඒ නිසා ඒගොල්ලන්ගෙන් ඒ රටෙන් භාණ්ඩ ඉල්ලනවා. එතකොට ඒ රටේ නිෂ්පාදනය වැඩි වෙනවා ආර්ථිකය වර්ධනය වෙනවා. දැන් අපේ රටේ ඇඟලුම් වලට ඔක අපිට පොසිටිව් විදිහට කියන්න පුළුවන්. අපේ රටේ ඇඳුම් මහනවා. ඇඳුම් වල ක්වොලිටිය තියෙනවා. ඇඳුම් වල ක්වොලිටිය තියෙන නිසා ලෝකේ රටවල් අපෙන් ඇඳුම් ගන්නවා. එතකොට අපේ රටේ නිෂ්පාදනය වැඩි වෙනවා කියලා ආර්ථික වර්ධනය වැඩි වෙනවා කියන එකනේ. ආර්ථික වර්ධනය ඇතිවීම. දෙක පාරිභෝගික ආරක්ෂාව තහවුරු වීම. දෙක පාරිභෝගික ආරක්ෂාව තහවුරු වීම. තුන්වෙනි එක පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වීම. පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වීම. හතර sannivedanaya ඇලෙරක් සංදේශනය වර්ධනය වීම. sannivedanaya ඇලෙරක් සංදේශනය වර්ධනය වීම. දැන් අපි ප්‍රමිතිගත භාණ්ඩයක් ගැන දැක්කහම දැන් උදාහරණයක් ආවල් කඩේ තුන පහ හොඳයි කිව්වහම මිනිස්සු එක කියනවනේ. ඒතර ප්‍රමිතියකට හදපු නිසානේ ඒක කියවෙන්නේ. ප්‍රමිතිකරණයේ තවරමුණක් තමයි අන්න එහෙම මිනිස්සුන්ව දැනුවත් කරන එක. එතකොට නරක තැනකට යන්න හදන මිනිස්සු නරක භාණ්ඩයක් ගන්න හදන මිනිස්සු හොඳ භාණ්ඩයක් ගන්න තරමට පළවන්න පුළුවන්. ප්‍රමිතියකට ඒක හැදුවොත්. හරිද? ආවල් තැන තුන පහ හොඳයි. තේනවා? එහෙමද? ඒතර තමයි මිනිස්සු එතනට ඇදෙන්නේ. අන්න sannivedanaya වර්ධනය වෙච්ච හැටි. අන්න සංදේශනය වර්ධනය වෙච්ච හැටි. පැහැදිලි? කවුරු කෙනෙක් කිව්වොත් එහෙම මගේ ලැප් එක කැඩලා මචං මේ හදාගන්න ගියා ඌ මාර වැඩක් කරානේ මට කියලා මොන හරි අවුලක් කිව්වොත් මිනිස්සු එතනට යන්නේ නැහැ. තව තැනකට ගියාම අපිට පොසිටිව් විදියට කියන්න පුළුවන් අත්දැකීමක් ආවොත් නේ මචං
උනම් මාරයි ඈ. අපි කම්පියුටර් එක රෙපෙයාර් කරලා දුන්නම 8000ක් විතර යන වැඩක් ඌ 4000කට වගේ කරලා දුන්නා. වැඩේ මේ සාධාරණව කරලා දුන්නේ මොනසාරි හොඳයි බං ඇත්තටම. කියලා අර මිනිස්සෙක් කියනවා කියලා. කියන්නේ ප්‍රමිතියකට අනුව තමන් වැඩක් කරනවා නම් ඒකේ ප්‍රතිඵලය තමන්ට ලැබෙනවා. සංදේශනය වර්ධනය වෙනවා. තේරෙනවද? 4 ප්‍රමිතිකරණ අරමුණු 4 ආර්ථික වර්ධනය, පාරිභෝගික ආරක්ෂාව, පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව සහ සංදේශනය වර්ධනය වීම. ප්‍රමිතිකරණයේ ප්‍රතිලාභ දෙවෙනි තරුව දාන්න ඊළඟ තරුව දාන්න ප්‍රතිලාභ 1 අපතයා මඩු වීම. අපතයා මඩු වීම. අපතයා මඩු වීම. 2 පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලැබීම. පාරිභෝගිකයා ගෙවන මුදලට සරිලන නැත්නම් සාධාරණ වටිනාකමක් ලැබීම. 3 නිෂ්පාදිතයන්හි ගුණත්වය වර්ධනය වීම. නිෂ්පාදිතයන්හි ගුණත්වය වර්ධනය වීම. ගුණත්වය වර්ධනය වීම. 4 පාරිභෝගිකයාගේ ජීවන තත්ත්වය උසස් කිරීම. පාරිභෝගිකයාගේ ජීවන තත්ත්වය උසස් කිරීම. අන්තර්ජාතික වෙළඳාම දියුණු වීම. අන්තර්ජාතික වෙළඳාම දියුණු වීම. අවසානයේ පරිසරය ආරක්ෂා වීම. පරිසරය ආරක්ෂා වීම. ප්‍රශ්න අංක 5 යන්න. පහත දැක්වෙන ප්‍රමිති වර්ග හඳුන්වන්න. ප්‍රමිති වර්ග ගොඩක් තියෙන විභාගයට අහන්න පුළුවන්. හැම ප්‍රමිතියක්ම එක හා සමානව වැදගත්. අප්ඩේට් වෙච්ච ඒවා තියෙනවා, පරණ ප්‍රමිති තියෙනවා. අප්ඩේට් වෙච්ච ඒවා අපි වැඩිපුර අවධානයෙන් ඉන්නකොට පරණ ඒවා අහන්න පුළුවන්. SLS කියන්නේ ප්‍රමිතියක්, ISO 9001 කියන්නේ ප්‍රමිතියක්, ISO 22000 කියන්නේ ප්‍රමිතියක්, HACCP කියන්නේ ප්‍රමිතියක්, 26000 කියන්නේ ප්‍රමිතියක්. මම හතරක් කරන් තිනවා ඒ පාඩම මතක් වෙන්න හොඳේ. ඔය ඉතිරි ටික බලාගන්න ටියුට් එකේ ISO 27000 ආයතන ISO 27000 කියලා කියන තොරතුරු පද්ධතියක ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතියක්. දැන් අපි දන්නවා ලංකාවේ සමහර ආයතනවල ඩේටාබේස් එක හැක් කරලා ඒක තොරතුරු එළියට ආපු අවස්ථා තියෙනවා. විනාශයිනේ. Facebook මෙටා එකට එහෙම සයිබර් ප්‍රහාරයක් කළා වුණා. එතකොට ඒ ආයතනයේ තියෙන මිනිස්සුන්ගේ පෞද්ගලික දත්ත තොරතුරු ඡායා රූප හඬපට අනම්මන ඒ ඔක්කොම එළියට ආවොත් නෙමෙයි විනාශයි. තේරෙනව? ඒ නිසා දැන් අද වෙනකොට ආයතනයකට ප්‍රශ්නයක් කළා තියෙනවා ආයතනයේ ඩේටාබේස් එක. ඒ ඩේටාබේස් එක කොච්චර ආරක්ෂිතද? ඩේටාබේස් එකක් තොරතුරු පද්ධතියක් ආයතනයක තියෙන තොරතුරු පද්ධතියේ ආරක්ෂාව හොඳ නම් ඒ ආරක්ෂාව වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග යහපත් නම් එවැනි ආයතනයකට ගන්න පුළුවන් ප්‍රමිතිය තමයි ISO 27000 ප්‍රමිතිය. ලිමු එක ආයතනයක තොරතුරු ආරක්ෂණ කළමනාකරන ආයතනයක තොරතුරු ආරක්ෂණ කළමනාකරන පද්ධති පිළිබඳ සකස් කර ඇති පද්ධති පිළිබඳ සකස් කර ඇති ජාත්‍යන්තර ප්‍රමිති කාණ්ඩයකි. ජාත්‍යන්තර ප්‍රමිති කාණ්ඩයකි. ඊළඟ ISO 26000 සමාජ වගකීම් පිළිබඳ ප්‍රමිතිය. අපි ලියමු සටහනක් ඒකට. ආයතනයක සමාජ වගකීම් ආයතනයක සමාජ වගකීම් කළමනාකරන පද්ධති පිළිබඳ ආයතනයක සමාජ වගකීම් කළමනාකරන පද්ධති පිළිබඳ මාර්ගෝපදේශ සපයන ජාතික ප්‍රමිති කාණ්ඩයකි. අන්තර්ජාතික ප්‍රමිති කාණ්ඩයකි. අන්තර්ජාතික ප්‍රමිති කාණ්ඩයකි. සමහර ආයතන තමන්ගේ සේවකයෝ අන්තරායක ලෙස සේවය යොදවනවා. ඒ රැකියා අතරතුර ඒ මිනිසුන්ට හදිසි අනතුරු වෙනවා. මරණ ජීවිත හානි සිද්ධ වෙනවා. නරක ආදර්ශය ආයතන සපයන්නේ. එහෙම නැතුව යම් ආයතනයක් තමන්ගේ සේවකයාගේ ආරක්ෂාව අනතුරු වෘත්තීය රෝග සෞඛ්‍ය ගැටලු ශ්වසන අපහසුතා ඇති වෙනවද? ඒ ඇති වෙන තැන් වළක්වලා
සේවකයාට හානියක් නොවි, උපද්‍රවයක් නොවි, අනතුරක් නොවි තමන්ගේ ආයතනය කරගෙන යන්න යම් ආයතනයක් උත්සාහ ගන්නවා නම් මෙහෙමනේ බං. ගනුදෙනු කරුවෝ ගැන හිතයිද සේවකයෝ ගැන තමන්ගේ ගාව වැඩ කරනවුන් ගැන හිතන්නේ නැති එකෙක්. ඒක හරි අමුතු ප්‍රමිතියක්. ඒතර සේවකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ආයතනයක් ගන්නා ක්‍රියාමාර්ග හොඳ නම් එම ආයතනයකට ගන්න පුළුවන් විදිහට නිකුත් කරපු ප්‍රමිතිය අන්තර්ජාතික ප්‍රමිතිය තමයි මේ ISO 45001. ඔයාලට මතකද දන්නේ හරියට උගන්වන ගුරුවරයෙක් නම් තීරිපන්ති උගන්වන්න ඕන තව ප්‍රමිතියක් තමයි ISO OHSS 18001. ඒතර මේ ප්‍රමිතිය තවත් වර්ධනය වෙච්ච අවස්ථාවක් තමයි මෙන්න මේ ISO 45001 ප්‍රමිතිය 45001 කියන ප්‍රමිතිය සංකේතවත් කරන්නේ. යම් ආයතනයක් තමන්ගේ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග යහපත් නම් එවැනි ආයතනයකට ලබාගත හැකි ප්‍රමිතිය තමයි මේ. ලියමු අපි ආයතනයක වෘත්තීය සෞඛ්‍ය හා ආයතනයක වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂණ කළමනාකරණ පද්ධති පිළිබඳ ආරක්ෂණ කළමනාකරණ පද්ධති පිළිබඳ කළමනාකරණ පද්ධති පිළිබඳ සකස් කර ඇති ජාත්‍යන්තර ප්‍රමිති කාණ්ඩයයි ජාත්‍යන්තර ප්‍රමිති කාණ්ඩයයි ISO 37001 අමුතුම එකක් ලියන්න. ආයතනයක අල්ලස් වැළැක්වීමේ කළමනාකරණ පද්ධති ආයතනයක අල්ලස් වැළැක්වීමේ කළමනාකරණ පද්ධති පිළිබඳ සකස් කර ඇති ජාත්‍යන්තර ප්‍රමිති කාණ්ඩයයි ජාත්‍යන්තර ප්‍රමිති කාණ්ඩයයි ජාත්‍යන්තර ප්‍රමිති කාණ්ඩයයි ප්‍රශ්නංග 5 ආයන්න ප්‍රශ්න කිව්වම අපි ව්‍යාජ ලේබල් යොදාගෙන ප්‍රමිතියෙන් තොර ඖෂධ අලෙවිකරන ඖෂධ වෙළඳසලක් පිළිබඳ ඔබ ප්‍රදේශයේ අසන්නට ලැබේ. ඉහත ආයතනයේ සම්බන්ධව පැමිණිලි කළ හැකි පාර්ශව දක්වන්න. ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ මොනවාද? තත්වයෙන් බාල ඖෂධ විකුණන වෙළඳසලක් පිළිබඳ අහන්න පණිවිඩ තියනවලු. කාටද අහන පැමිණිලි කරන්නේ? 1. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ට. ඔය ෆාමසි වලට එහෙමම චෝදනා තියෙනවා. හිටි මං ගිහලා ෆාමසි සීල් දීලා යන්නේ. හරිද? මිනිස්සු කවුරු හරි තේරුම් අරගෙන කරපු පැමිණිල්ල එක ප්‍රතිඵලයක් තමයි ඒ. හැමෝම ගිහිල්ලා මෙලෝ සංසාර දෙයක් නැහැ. මෙන්න මහත්ය බෙහෙත් ටික දෙන්න කියලා අඬාගෙන බෙහෙත් ටික අරගෙන ගිහිල්ලා ඒක බෙහෙත් බීලා මොකද උනේ දන්නෙත් නැහැ. සමහරවල්ලාට බෙහෙත් බීව ගා මැරිලා සමහර අය උන්ට ලෙඩ හැදිලා උන් තව ඒවට තව ස්පිරිතාල වල ගිහිල්ලා ඉතින් ඔක කහුවෙන්නේ නැහැ. සමහර ෆාමසි වල එක්ස්පයර් වෙච්ච බෙහෙත් විකුණනවා. සමහර ෆාමසි වල ප්‍රමිතියෙන් තොරව ස්ටෑන්ඩඩ්ස් වලට නැති ලෝකයේ එක එක රටවල් වලින් ගියන බෙහෙත් ඕනවා මිනිස්සුන්ට. චෝදනා තියෙනවා. ඉතින් ඒ වගේ අලවිසලක් ඖෂධ අලවිසලක් ෆාමසියක් ගැන පැමිණිලි කරන්න පුළුවන් කාටද? සමාජගත වෙච්ච ප්‍රශ්නයක් නේ අහන්න පුළුවන් විභාගයකදීත් නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ට. 2. මහජන සෞඛ්‍ය පරීක්ෂක. මහජන සෞඛ්‍ය පරීක්ෂක. 3. විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය. විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය. ඊළඟට ආහාර හා ඖෂධ පරීක්ෂකවරු. ආහාර හා ඖෂධ පරීක්ෂකවරු. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක. අවසානයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. ඒගොල්ලන්ට ওই ෆාමසිය ගැන පැමිණිලි කරන්න පුළුවන්. හරිනේ. කතාව අහන්න අවශ්‍ය නැහැනේ. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. පෙරලන්න ඊළඟ පිටුව අංක 9 ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 එක අයන්න. භාණ්ඩ හුවමාරුව හා වෙළඳාම අතර සම්බන්ධතාව පැහැදිලි කරන්න. සිම්පල් නේ. ලියන විදිහ තමයි උතන වැදගත් වෙන්නේ. හොඳේ. භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කිරීමට කියනවා භාණ්ඩ හුවමාරුව කියලා.
ඒ භාණ්ඩ හුවමාරුව දිගට කරගෙන යන්න බැරි වුණා හුවමාරුවේ දුෂ්කරතා නිසා. භාණ්ඩ හුවමාරුවේ දුෂ්කරතා මගහැරීම සඳහා අතරමැදි මාධ්‍යයක් ලෙස ආවා මුදල්. මේ මුදල් භාවිතයත් එක්ක භාණ්ඩ හුවමාරුව පරිවර්තනය වුණා වෙළඳාම බවට. ඒතර භාණ්ඩ හුවමාරුවයි වෙළඳාම අතර තියෙන සම්බන්ධය තමයි භාණ්ඩ හුවමාරුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි වෙළඳාම බිහි වුණේ. වෙනසකට උනේ භාණ්ඩ හුවමාරු දුන්නේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වුණා. වෙළඳාමේදී අපි ගෙවීම් මාධ්‍යයක් ලෙස විනිමය මාධ්‍යයක් ලෙස මුදල් භාවිතා කළා. භාණ්ඩ හුවමාරුවේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳාම බිහි වුණා. දැන් ඔය මොනවාකට යන් දැම්මත් වැඩ නැහැ උත්තරේ කොහොමද ලියන්නේ කියන එක දැනගන්න ඕනේ. අපි දැන් කරන්නේ උත්තරේ ලියන විදිහ පැටර්න් එක අල්ලගන්න එක. ප්‍රශ්නක එක අයන්න. භාණ්ඩ හුවමාරුව හා වෙළඳාම අතර සම්බන්ධතාව පැහැදිලි කරන්න ලියමු. භාණ්ඩයකට හෝ සේවාවකට භාණ්ඩයකට හෝ සේවාවකට තවත් භාණ්ඩයක් හෝ සේවාවක් තවත් භාණ්ඩයක් හෝ සේවාවක් ඍජුවම හුවමාරු කර ගැනීම ඍජුවම හුවමාරු කර ගැනීම භාණ්ඩ හුවමාරුව ලෙස හැඳින්වේ. භාණ්ඩ හුවමාරුව ලෙස හැඳින්වේ. අනුච්ඡේදකින් භාණ්ඩ හුවමාරුවේ පැවති භාණ්ඩ හුවමාරුවේ පැවති විවිධ දුර්වලතා හේතුවෙන් විවිධ දුර්වලතා හේතුවෙන් භාණ්ඩ හුවමාරු අර්ථක්‍රමය භාණ්ඩ හුවමාරු අර්ථක්‍රමය ඉක්මනින් බිඳ වැටුණු අතර ඉක්මනින් බිඳ වැටුණු අතර එහිදී හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් ලෙස හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් ලෙස මුදල් භාවිතා කිරීම සිදුවිය. මුදල් භාවිතා කිරීම සිදුවිය. භාණ්ඩ හුවමාරුව සඳහා භාණ්ඩ හුවමාරුව සඳහා මුදල් භාවිතා වීමත් සමග මුදල් භාවිතා වීමත් සමග වෙළඳාම බිහිවිය. වෙළඳාම බිහිවිය. ඒ අනුව භාණ්ඩ හුවමාරුවේ ප්‍රතිඵලය භාණ්ඩ හුවමාරුවේ ප්‍රතිඵලය වෙළඳාමයි. වෙළඳාමයි. ප්‍රශ්නාංක 1 ආයන්න. මොනවද මට මේ පේපර් එකේ හම්බෙච්ච ඉඩක් තියන්න පුළුවන් එක ප්‍රශ්නයක් යන්තම් අහුණා. මේ පාඩම දන්නවනේ තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන ව්‍යාපාර පදනම කියන කොටසෙන් ආයි මතක් වෙන්නේ පාඩම. භාණ්ඩ හුවමාරු ක්‍රමය තුල විවිධ අඩුපාඩු හේතුවෙන් භාණ්ඩ හුවමාරු ක්‍රමය ඉක්මනින් බිඳ වැටුණි. භාණ්ඩ හුවමාරු ක්‍රමය බිඳ වැටීමට හේතු දක්වන්න රූල් 6ක් ඉඳ තියන්න. රූල් 6ක් ඉඳ තියන්න. අපි යම් ප්‍රශ්න අංක 2කට ව්‍යාපාර මෙහෙයවීමේදී ව්‍යාපාරිකයන්ට පාලනය කළ නොහැකි අවදානම් හෙවත් අවිනිශ්චිතතාවන් රැසකට මුහුණ දීමට සිදුවේ. එවැනි අවදානම් පැවතීම ව්‍යාපාරයක ගති ලක්ෂණයකි. ව්‍යාපාර මෙහෙයවීමේදී ඇතිවන එවැනි අවදානම් කවරේදයි දක්වන්න. මේ ප්‍රශ්නේ හයිලයිට් කරගන්න. හයිලයිට් කරගෙන ප්‍රශ්නේ ගාවින් දාන්න TG කියලා.
ටීචර්ස් ගයිඩ් ගුරු අත්පත. ඔයාලගේ ගුරු අත්පතේ තියෙන සුවිශේෂී අලුත් මාතෘකාවක්. ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒ ව්‍යාපාරයට ඇතිවෙන පොදු අවදානම්. එක 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 ප්‍රශ්න highlight කරගන්න TG කියලා දාගන්න මේ කරුණු ටික තමයි ලියන්න ඕනේ වෙන මොකුත් ලියන්න එපා. ඒක තමයි අපේ ටීචර්ස් ගයිඩ් එකේ උත්තරේ. එක පාරිභෝගික රුචිය පාරිභෝගික රුචිය මෝස්තරය හා ඉල්ලුම වෙනස් වීම. මෝස්තරය හා ඉල්ලුම වෙනස් වීම. ඉල්ලුම වෙනස් වීම. දෙක යන්ත්‍ර උපකරණ හා නිෂ්පාදන තාක්ෂණය වෙනස් වීම. යන්ත්‍ර උපකරණ හා නිෂ්පාදන තාක්ෂණය වෙනස් වීම. තුන වෙළඳපොළ තරඟකාරීත්වය ඉහළ යාම. වෙළඳපොළ තරඟකාරීත්වය ඉහළ යාම. තරඟකාරීත්වය ඉහළ යාම. හතර අමුද්‍රව්‍ය හිඟය අමුද්‍රව්‍ය හිඟය විදුලියේ බිඳ වැටීම හා විදුලියේ බිඳ වැටීම හා ඉන්ධන හිඟය ඇතිවීම. ඉන්ධන හිඟය ඇතිවීම. පහ ශ්‍රමිකයන්ගේ ගැටලු ශ්‍රමිකයන්ගේ ගැටලු වැඩ වර්ජන ආදිය. ශ්‍රමිකයන්ගේ ගැටලු වැඩ වර්ජන ආදිය. වැඩ වර්ජන ආදිය. 6 ගිනි ගැනීම ගිනි ගැනීම සොරසතුරු උපද්‍රව හා සොරසතුරු උපද්‍රව හා අනතුරු ආදී විපත්. අනතුරු ආදී විපත්. ඊළඟට ව්‍යාපාරයේ සම්පත් භාවිතය පිළිබඳ වැරදි කළමනාකරන තීරණ. ව්‍යාපාරයේ සම්පත් භාවිතය පිළිබඳ වැරදි කළමනාකරන තීරණ. යමු ප්‍රශ්නාංක 3 අයන්න. මේ ව්‍යාපාර පදනම පාඩමේදී ව්‍යාපාරයක නිර්වචනය අසුරින් හැමදාම ව්‍යාපාරයක් යනු කුමක්ද කියලා අහන්නේ. අපිට එහාට ගිහිලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මම 3 අයන්නේ නිර්මාණය කරේ. ප්‍රශ්නාංක 3 අයන්න. මිනිස් අවශ්‍යතා හමුවන ඉටු කිරීම සඳහා වන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. මෙහි ආර්ථික කටයුත්තක් වෙනුවෙන් කුමක් අදහස් වේදයි පැහැදිලි කරන්න. දැන් මට මේක උගන්වද්දි මම මේක පැහැදිලි කරලා තියෙනවා ළමයින්ටනේ. මිනිස්සෙක් පාරට ඇවිල්ලා පාරයිනේ පොල් ගෙඩි ටිකක් තියාගෙන විකුණන එක ආර්ථික කටයුත්තක්. මිනිස්සෙක් ගෙදර කැම ටිකක් හදාගෙන එළළු ටිකුත් හදාගෙන ඒක පාර්සල් කරලා අරගෙන ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාරික ස්ථානයක නිවසකදී කැම ටිකක් විකුණන එක ආර්ථික කටයුත්තක්. ඒවා ආර්ථික කටයුතු. මෙලිබන් එකේ බිස්කට් හදන එක ආර්ථික කටයුතු. වරායේ භාණ්ඩ මෙහෙයවීම කරන එක ආර්ථික කටයුතු. ඒ සියල්ල ආර්ථික කටයුතු. දැන් අපිට චිත්ත රූපයක් ආර්ථික කටයුත්තක් කියන එක පිළිබඳ තියෙනවා. දැන් මෙතන අහන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නලු ලිඛිතව. නක තමයි තේරුම් ගන්න ඕන කාරණා. කොහොමද ලියන්නේ මේක? මිනිස් අවශ්‍යතාව මොන ඉටු කිරීම සඳහා වන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. එතකොට